පංච සමාධියට සූදානම් නමස්කාර. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Tisarana gamanang sampunnang Panatipata iramani sikkapadang samadhiyami Adinnadana viramani sikkapadang samadhiyami Kamesu Chācara Veramani Sikkhapadang Samadhiyami Musavana Veramani Sikkhapadang Samadhiyami Suramira Majjapama Dattana Veramani Sikkhapadang samadhiyami Tisaranena saddhim pancasilang dhamman sadhutam surakkhitang kattva appamadena sampādhiyate පින්තුනි බොහෝම සම්මාන සූදානම් කරලා අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ අභියස මේ දල්වා තිබෙන පහන සෝරදුම් මල්ලාදීනොත් මේ සීල පූජාවන් තුලක් සනසා වදාළ තුලෝකෙට පිටවන්ත පහළවන අප භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේ අනන්ත බුදු ගුණ දේශා සම්බුද්ධ පූජා වශයෙන් පූජා කරමු Pujam vira api eකට ගාථා කියනවා නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනන්තරෝ පුරිස ධම්මසාරති සද්ධා දේව මනුස්සාන බුද්ධෝ භගවා වන්දාමි කේතියං සම්ම සම්පදායේ සුපතින්තික සායික ධාතු මහා බෝධි බුද්ධ රූපං සකලං සදා ඝනසාරම් ප්‍රදිත්තේන දීපේන සමදංසිනා ලෝකදීපං සම්බුද්ධ පූජයාමි තමෝනුන සුගන්ධි
වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තසි පූජයාමි මුනින්දන්ත සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි උපං විරායාති අකායි ගම්මේ ආයෝ තථායාති විනාශභාවං සුගන්ධං සීතලං කම්මං වසන්න මధుරං සුමං පානීයමේ සංගදවා පටිරන්නාතු අදේවාචේතු නොබන්තේ විලාන පච්චයං ඉම අනුගංකං උපාදාය පටිගන්නාතු මුත්තම අදේවාචේතු නොබන්තේ සම්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පත්තිය කායේන වාචා චිත්තේන සමාදේන මයා කතං අච්චයං කමමේ බන්ති භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන සමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දින්තික ආකාරික කායේන වාචා චිත්තේන සමාදේන මයා අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අකිත්තිං දිස්වාන සම්මත්තං සක්කෝ භූතපති භුවි කමනීයං මහා බ්‍රහ්මේ ඒකෝ සම්මසි සම්මති සන්ධාවන්ත පින්නතුනි ප්‍රයාගදී මෑණියන් වහන්සේ එලෙන් එක්ටි පතිරන බෞද්ධමී මෞලික ස්ථානයේ තබාගෙන අම්මාගේ ආශිර්වාදයේ ඇතිව මේ උතුම් පින්කම බොහෝම ශ්‍රද්ධාවෙන් සිද්ධ කරන්නේ කාන්ත ඒ වගේම කුමුදු ධම්මි මනෝජා ඒ වගේම රසික මේ පින්වත් දූ දරුවන් ඥාතීන් හිතයිසීන් වගේම
කල්යාණ මිත්‍ර හැමදෙනාම සම්බන්ධ කරගෙන මේ උතුම් පින්කම ධර්ම දානමය පින්කමක් හැටියට සිද්ධ කරලා පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වන්නේ මීට වර්ෂයකට පෙර ආතුව මේ පල්ලව සපත්වන්ට දුණු විල්බර්ට් හෙට්ටිපතිරණ අපේ ආදරණීය පියාණන් වහන්සේට මේ අපේ ආදරණීය මෑණියන් වහන්සේගේ ස්වාමි පුරුෂයාණන්ට එවාගේම දරුවන්ගේ සියයට මේ උතුම් පින අනුමෝදන් වේවා. විල්බර්ට් හෙට්ටිපතිරණ අපේ තාත්තා තික්මම් භවයේදී ගෞතම සම්බුද්ධ ශාසනය තුලදී නිවනින් සැනසෙන්න මේ උතුම් පින හේතු වාසනා වේවා කියලා එවාගේ මේට 3 මාසයකට පෙරදී හදිසියේ මේ පල්ලව සපත්වන්ට යෙදුණු ප්‍රසන්න ප්‍රදීප අත්නායක ඒ තරුණ පුතුණවන්ට සසර වතනාතුරා නිවන් දක්නාතුරා කවදාවත් එබඳු අකල් මරණයකට පත්වෙන්න සිදු නොවේවා. උපෝපන් සෑම ආත්ම භාවයකදීම දිගාසිරි සම්පත් දෙච්චෙන්න මේ ලෝතුරා දහමත් අවබෝධ කොටගෙන නිවනින් සැනසෙන්න මේ උතුම් පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනාවෙන් WD රත්නාවති ආදරණීය මෑණියන් වහන්සේ මේ උතුම් පින්කමට සම්බන්ධ වෙනව දායකත්වයේ බාරගෙන කටයුතු කරනවා. ඉතින් මේ કોઈ කවුරුත් එකතු වෙලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් නිවන් දොරටුවක් ධර්ම ශ්‍රවණයක් නිවන් දොරටුවක් ධර්ම දේශනාව නිවන් දොරටුවක් බවට පත් වෙන්නේ ඒ ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේගේ යටපත් වෙන්නේ පංච නීවරණ. මේ බණ කියන කයිද කාමච්ඡන්දයක් නැහැ. මේ බණ කියන කයිද ව්‍යාපාදයක් නැහැ. ඔයත්තන්ටත් මේ දේශනාව නිවන් දොරටුවක්. මේ බණ අහන කයිද ඔයත්තන්ගේ සිත්වල කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡාගේ නිවන ධර්ම තාවකාලිකව යටපත් වෙනවා. ඒකයි පිටුතුනි කියුවේ දේශනාවත් නිවන් දොරටුවක් දේශනා ශ්‍රවණයක් නිවන් දොරටුවක්. අපේ දොස්තරණා අපේ කල්පනා නෝනත් එක්ක අපි වතුපු චන්දන විහාරස්ථානයේ ගිහිල්ලා දැක්තාදී පිළිගන්නවා මේ ධර්ම දේශනාවට ශාසනික කාර්යක්‍රමවල ආරාධනා කළා. ඉතින් බොහෝ කාලයක ඉඳලා මේ පින්කම කරගන්න පුළුවන් කෙරුවා. පාරමී ධර්ම සම්පූර්ණ කළා ලබලෑස් තිබුණා. ඉතින් අද මේ පින්කම කිසිම අඩුවක් පාඩුවක් නැතුව සිද්ධ වෙන මොහොත. ඉතින් මතක් කළා අකිත්ති ජාතකයේ මූලික කරගෙන මේ දේශනාව සිද්ධ කරන්න පුළුවන් හොඳයි කියලා. ඒ අනුව පින්නතුනි ධර්ම දේශනාවට මාතෘකාවට ගත්තේ ජාතක පොතේ අකිත්ති ජාතකය. අපේ බෝසතාණන් වහන්සේගේ ජීවිතයේ අතීත කතාවක්මයි පින්නතුනි ජාතක දේශනාවල සඳහන් වෙන්නේ. මේ අකිත්ති ජාතකය සඳහන් වෙන්න පින්නතුනි එහෙමයි එක සිටුවරේ බොහෝම හොඳට පින්නතුනි මිනිස්සුන්ට ස්වාමීන් වහන්සේට දන් දුන්නා. ඒ සෑම දෙයක්ම පින්නතුනි දීලා වෙන කිසිවක් ප්‍රාර්ථනා කළේ නැහැ. ඔහු නිවනම පින්නතුනි ප්‍රාර්ථනා කළා. මේ විදිහට ප්‍රාර්ථනා තබාගෙන ඉන්නකොට අපේ බුදුරජාණන් වහන්සේ අනවශ්‍යකමයි මේසා විශාල දම්පැන් පූජ කරලා ඔබ බලාපොරොත්තු වෙන දෙයක් කියන්න ස්වාමීනි භාගතුන් වහන්සේ වෙන මොකුත් බලාපොරොත්තු වෙන්නේ මම බලාපොරොත්තු වෙන්නේ නිවනයි කිව්වා. ආන්නේ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතේ අතීත කතාවක් තුන්තුනි දානයේ පිළිබඳව පැහැදිලි කළා. පිළිතුරුයි මමත් පෙර එක ආත්මික ජීවිතයකදී අකිත්ති තාපසයෙක් හැටියට ඉපදුණා. ඒ වගේම මට නන්දු කෙනෙක් හිටියා. එයාගේ නම තමයි සාමණේරි. මේ අපි දෙන්න තක්ෂිලාවට ගිහින් ඉගෙන ගත්තා මමයි නංගි. ඉගෙන ගන්න අතරතුර මගේ අම්මයි තාත්තයි අපි දෙන්නගේ නැති වුණා. පුදුමාකාර ධනයක් අපි දෙන්නට හිමි වුණේ. අපේ විභවතන් වහන්සේට. ඒ නිසා මම නංගිට කිව්වා නංගි ඔයා ඉන්න. මම යනවා. මට මේ සම්පත් වලින් වස්තුවෙන් මට කිසි වැඩක් නැහැ කිව්වා. එතකොට අයියා හදන්නේ මහාන වෙන්නද? ඔව් මම මහාන වෙන්න යනවා. එහෙනම් අයියා මහාන නම් මට රැකවරණයක් කොහොමත් නැහැනේ. නිසා මමත් මහාන මොකද අම්මත් නැහැ තාත්තත් නැහැ. ඒ නිසා අයියා මමත් වෙනවා මහාන වෙන්න. පින්නතුන් දෙන්නත් එක්කම ගියා. තවුස් පරිද්දෙන් පින්නතුන් පැවිදි වෙලා ජීවිතේ පින්නතුන් මෙහෙම ගත කරනකොට ලාභ සත්කාර පුදුම විදියට ලැබෙනවා. ලාභ සත්කාර වැඩි වෙනකොට පිරිස වැඩි වෙනකොට පින්නතුනි තවුස් පැවිද්ද පින්නතුනි කරන්න අමාරුයි. ඒ නිසා
මේ අකීතේ තාපස්තුමා නම් හිටපු නංගි මම වෙන තැනකට යන්නම්. අයියා යන්න එපා. දවසක් නංගිට නොකියාම පින්නතුනි මෙතනින් පිටත් වුණා. මොකද පිරිස වැඩි වෙනකොට තමන්ගේ කාර්ය කරගන්න බැරි වෙන නිසා. ඒ නිසා අති තාපසය පින්නතුනි ඈත ප්‍රදේශයකට ගිහිලා ජීවත් වෙනකොට ඒ පින්නතුනි පුදු විදියට යමක් ලැබෙනවා. හැබැයි ලැබුණු හැමදේම පින්නතුනි අත්හැරලා තවත් තැනකට ගිහිලා ජීවත් වෙනකොට මේ දේශනාවෙන් නම් කියනවා කරකොල. කරකොල තියෙන ගහක් යට තමයි පින්නතුනි හිටියේ. ලැබෙන දේ කරකොල පින්නතුනි තෙලුත් නැහැ. නිකන් පින්නතුනි වතුරට දැම්මට පස්සේ කරකොල පින්නතුනි කර වෙනවනේ. ඒව තමයි පින්නතුනි අනුභව කළේ. මේක දැක්ක පින්නතුනි සද්දේ උරන්තිරෝ. අපේ මේ අකිත්ති තාපස්තුමාගේ එහෙම නැත්නම් අපේ බෝසතාණන් වහන්සේගේ ගහනවා නුඹ මොනෝ බලාපොරොත්තු වෙනද මේක ලැබුට වෙලා ඉන්නේ කියනවා. මම බුද්ධත්වයෙන් ප්‍රාර්ථනා කරනවා කිව්වා. මම බුදු බව ප්‍රාර්ථනා කරනවා. ඒකට පින්නතුනි බුදු බව ප්‍රාර්ථනා කරනවා නම් පින්නතුන් ගන්නව නියත විවරණ ලබන ආත්මය වෙනකොට සෑම බෝසතාණන් වහන්සේ නමක්ම කරුණ වටක් සම්පූර්ණ කළ තියෙනවා. පළවෙනි එක තමයි manussත්තා. බුදු වෙන්න නම් පින්නතුනි මිනිහෙක් වෙන්න ඕනේ. දෙවියෙකුට බුදු වෙන්න බෑ. මාරයෙකුට බුදු වෙන්න බෑ. බ්‍රහ්මයෙකුට බුදු වෙන්න බුදු වෙන්න මිනිහෙක් වෙන්න ඕනේ. දෙවිනිස් තුනම තමයි ලිංග සම්පත්තිය. බුදු වෙන්න නම් පින්නතුනි පිරිමියෙක් වෙන්න ඕනේ. ඉස්තියකට බුදු වෙන්න බෑ. ඉස්තියකට පස්සේ බුදු වෙන්න බෑ. ඉස්තියකට සක්විති පද විලවන්න බෑ. බුදු වෙන්න පුළුවන් පිරිමියෙකුට විතරයි. එතකොට පින්නතුන්ට මතකයි අපේ බුදුරජාණන් වහන්සේ මේ ආපු ජීවන ගමනේ එකම කාර්යයක ඉස්තියක් කරලා ඉන්නවා. කවුද? ඉති කුමාරි. ඉති කුමාරි කතා වස්තුව. ඒ කියන්නේ අපේ දීපංකර බුදුහාමන්ට කලින් බුදු කෙනෙක් හිටියා ඉති කුමාරි. දීපංකර බුදුන් කියලා ඒ කාලේ අපේ බුදුහාම නම ඉති කුමාරි. ඉස්තිය. ඒ හරි ආසයි අබතෙල් වලින් පහන් පත්තු කරන්නේ. විහාර ආලෝකමත් කරන්නේ පහන් පත්තු කරන අබතෙල්. දවසක් අබතෙල් පහන් පූජාවක් කරලා දීපංකර බුදුහාමුදුරු ගාවට ගිහින් ස්වාමීනි මට බුදු වෙන්න බැරිද? බෑනේ. නුඹ ඉස්තියක්නේ බුදු වෙන්න බෑ කිව්වා. ස්වාමීනි බුදු වෙන්න පිළිමයක් වෙන්න ඕනද? පිළිමයක් වෙන්න බෑ. ස්වාමීනි මේ ඉස්තිය ආත්මභාවයෙන් නිදිලා පිළිමි ආත්මභාවයක් ලබන්න මොකක්ද කරන්න ඕනේ? දීපංකර බුදුහාමුදුරු ඉති කුමාරිය ඒක නිකම් බෑ. තමන්ගේ සාම්පුරුෂයන් කටින් මාත්‍ය කටින් යම් දවසක වචනයක් පිට වෙන්න ඕන ඊළඟ ජීවිතයේ ඉස්තිය ආත්මභාවයක් ලබා පිළිමි ආත්මභාවයක් ලැබේවා කියලා. මේ කියනවා ස්වාමීනි මම කොහොමද ඒකාගන්නේ මම තාම මේ අස්වාමිකයි විවාහ වෙලා නැහැ නේ. මගේ සාම්ප්‍රදායික කොයින්ද බලලා කියන්නකෝ. දීපංකර බුදුහාමුදුරුවෝ ඉති කුමාරිය. නුඹ ගන්නකෝ අබෑට පිටක්. අරගෙන ගව්වක් ගන්න අබෑට පිටට දාන්න. තව ගව්වක් ගන්න අබෑට පිටට දාන්න. අවසාන අබෑට බිම දාන්න තැන. ගියක් තියෙනවා ඒ ගෙදර තමයි නුඹේ සාම්ප්‍රදායික ඉන්නේ. මේ මෙවැනි කළා. අන්තිම අබෑට බිම දාතන ගියක් තිබුණා. නමුත් ඒ ගෙදර හිටියේ කවුද? ගොපල්ලේ. හරක් බල ජීවත් වෙන මිනිස්සු. මට ඒක ප්‍රශ්නයක් නෑ. මට ඕනේ ගොපල්ල හරි කමක් නෑ. සාම්ප්‍රදායික බව පත් කරගෙන අර වචනයෙන් ගන්න මේක නිකන් නාගන්න බෑ. මහත්යට හොඳට සලකන්න ඕනේ. මහත්ය හැමදාම මේ හැන්දෑවට හරක් බලන්නේ මෙයා වතුර මුට්ටියක් වුණ බලනවා. ඒක සෝදාන මහත්යට කාලයක් මෙහෙම කරනකොට මේ මහත්ය කිව්වා අනේ ඉති කුමාරී. නුඹට හැමදාම මේ දුක විඳින්න බෑ. මම ප්‍රාර්ථනා කරන ඊළඟ ජීවිතේවත් නුඹට ඉස්ටි ආත්මභාවයක් නොලබා පිරිමි ආත්මභාවයක් ලැබේවා කියලා. නිදා තමයි අපේ බුදුහාමුදුරුවෝ මේ ආප ජීවන කරන ඔය තමයි ලබාගත්තු එකම ක්‍රිස්තියානි. ඒ නිසා බුදු වෙන්න නම් පිරිමි වෙන්න ඕනේ. ඒක දෙවි සුදුසුකම. තුන්වෙනි එක තමයි නියත විවරණ. ලබනාත්මය වෙනකොට මහාන වෙන්න පින්තියට ඕනේ. රහත් වෙන්න පින්තියට ඕනේ. පහ බුදු කෙනෙක් මොන දෙන්න ඕනේ. හය භාවනා කරන අදුම තරමේ ප්‍රථම ඥානයකටම එන්න පුළුවන්කම තියෙනවා. හත බුදු කෙනෙක් වෙන්නේ. තමයි ජීවිතේ උනත් පූජා කරන චිත්ත ශක්තියක් ඇති කුජලයක් බවට පත් වෙනවා. අන්තිමට වෙන්නේ එක තමයි දසපාරමී ධර්ම සම්පූර්ණ කරන්න දැලි කැමැත්තක් ආසාවක් තියෙනවා. එහෙනම් මේ කරුණුවට සම්පූර්ණ වෙන්න ඕන කවදාකද? නියත විවරණ ලබන ආත්මය වෙනකොට බුදු වෙන්න ඕන මේ කරුණුවටම සම්පූර්ණ කියලා කියනවා. අනේ මේ අකිත්ත තාපසය නංගිත් අයින් කරලා නංගිගලොත් වෙංගලා සහෝදරියත් අයින් කරලා පින්නතුනි තවුස් පැවිද්දෙන් පැවිදිලා කාලය ගත කරනකොට සත්‍ය උරන්තුරෝ අහනවා මොනව පතාගෙනද මේ දේවල් කරන්නේ කියලා. ඇයි මේ කැලේ තනියම ඉන්නේ? මම බුද්ධත්වයට ප්‍රාර්ථනා කරනවා. අන්න එතකොට
සද්දෙවිදු වහනවා නුඹ වරයක් ඉල්ලනවා නම් වරයක් ඉල්ලනවා නම් මට වරය දෙන්න පුළුවන්. අකිත් තාපස්තුමා කියනවා මම ඔබතුමාගෙන් සද්දෙවිදුනි වරයක් ඉල්ලනවා. ඒ වරය තමයි මගේ හිත කවදාවත් ලෝභයක් කවදාවත් මගේ හිතට කවදාවත් ලෝභයක් නම් නැති නෙවෙයි කියලා. ඒකද මම ඉල්ලන වරය. මගේ ජීවිතේ කවදාවත් මට ලෝභයක් නම් මගේ හිතෙන් නොමෝරේවා. පින්නතුනි ලෝභය ගත්තාම එක එකම තියෙනවානේ. වස්තුකාමයක් තියෙනවා, ක්ලේශකාමයක් තියෙනවා. වස්තුකාම කියන්නේ වස්තුවට තියෙන කැමැත්ත. ක්ලේශකාම කියන්නේ ඒ වස්තුව පිළිබඳව නැවත නැවත කල්පනා කරමින් හිතේ ඇති වෙන කාමයට කියනවා ක්ලේශකාමය කියලා. වස්තුකාමී කියන්නේ එකක්, ක්ලේශකාමී කියන්නේ තව එකක්. එතකොට වස්තුකාමීන් මිදිලා ක්ලේශකාමීන් මිදෙන්න බැරි වුණොත් පින්නතුනි ආපහු මේ හිත යන්නේ වස්තුකාමයට. දැන් අපි හිතමුකෝ පින්නතුනි අපිට ඕන දෙයක් අත්හරින්න පුළුවන්. නමුත් අත්හැරලා ගියාට පින්නතුනි හිතපු තැන මතක් වෙනවා. ආන්නේ තමයි ක්ලේශකාමී. අත්හරිනව නම් පින්නතුනි අර කතාවට කියන දකුණු වතින් දීපදේ වම් වතින් නොදැනීවා. එහෙම අත්හැරිය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝභය මගේ හිත නොපෙළේවා. මම මොකන්ද? එහෙම ආයාචනයක් කරනවා නම් මට ඒකට ඉඩ දෙන්න කිව්වා. ජීවිතයේ තියෙන ලෝභයක් නම් මගේ හිත නැති නොවේවා. ඒ කියන්නේ මේ දෙන්නමනේ පින්නතුනි සිත. මේක ලැබෙන හැමදේම දෙන්න කියන එක නෙවෙයි පින්නතුනි. බුදුන් වහන්සේ දේශනා කරනවා තව ලස්සන සූත්‍රයක් තියෙනවා පින්නතුනි සක්කපඤ්ඤ සූත්‍රය කියලා. සක්කපඤ්ඤ. ඒ කියන්නේ සක්‍රියා විසින් අහපු ප්‍රශ්න පහක් තියෙනවා. බුදුහාම දවසක් ආවම ස්වාමීනි භාගතුන් වහන්සේ මනුස්ස ලෝකෙ මිනිස්සු හරියට දන් දෙනවා. දන් දීලා මිනිස්සු ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කළාට සමහර මිනිස්සුන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්නේ නැහැ. හේතුව මොකද? අපි දන් දීලා ප්‍රාර්ථනා කරනවානේ. නමුත් සමහර ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්නේ නැහැ. හේතුව ඊට පස්සේ බුදුහාම මතක් කළා සද්ද විදුනේ මනුස්ස ලෝකෙ මිනිස්සු දන් දුන්නට දන් දෙන්නේ මතුරුකම් පහක් හිතේ තියන්නේ කිව්වා. ඒකට කියන්නේ පංචවිධ මාස්සාරය කියලා. ලෝභකම කියන්නේ එකක්. මසුරුකම කියන්නේ තව එකක්. මසුරුකම කියන්නේ තමන්ටත් අනුන්ටත් සැප සම්පත් සාධාරණව තිබෙන්න තියෙන දකින්න තියෙන පින්නතුල යක නැත්te. ඒ කියන්නේ අපේ දරුවෝ විතර ඉගෙන ගන්නට ඕනේ. අනිත් දරුවන්ට මොනවක් කමන්නේ. අන්න ඒ වගේ පින්නතුලි අධ්‍යාපනයත් මසුරුකම් කරනවා. මසුරුකම් පහක් තියෙනවා. ඒ මසුරුකම් පහ අයිතින් අත්හැරලා දන් දුන්නොත් විතරයි මේ ප්‍රාර්ථනා විශ්ත වෙන්නේ. පළවෙනි එක තමයි ආවාස මච්චරිය. ආවාස කියන්නේ ඉන්න තැනනේ. මච්චරිය කියන්නේ මසුරුකම. ආවාස මච්චරිය කියන්නේ ඉන්න තැනටත් පින්නතුනි මසුරුකම් කරනවා. ඒ කියන්නේ කෙනෙක් ඉන්නවා ඉන්නකොට කියන්නේ ජීවත් වෙලා ඉන්නකොට හොඳට දම් පින්කම් කරනවා. නමුත් එයා මරණකොට මැරෙන්න ඉන්න තැනට ආසාවෙන්. කොච්චර දන් දීලා බුදුහාරු මේ දේශනා කරනවා ප්‍රාර්ථනා කළත් වැඩක් නැහැ කිව්වා ඉන්න තැනට ආසාවෙන් කරනවා. කොච්චර දන් දීලා ප්‍රාර්ථනා කළත් වැඩක් නැහැ කිව්වා මරණකොට මැරෙන්න ඉන්න තැනට ආසාවෙන්. ඒ පින්නතුන් දන්නවනේ පින්නතුනි මැරිච්ච මිනිස්සුන්ට වඩා පින්නතුනි හිටිය මිනිස්සුන්ට වඩා මැරිච්ච මිනිස්සු සමහර තැන්වල බලවත් වෙලා තියෙනවා. ඒ අපි දන්න පුතු දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් ගන්න මාළවේ අනෙක් කෙනා අතුරු ගියේ. මේ දෙන්න දවසක් එළදෙන මාතුනේ අපේ මහදේව කුරුණෑට අක්කර 8ක් 9ක් තොල්නේ ඒ වත්තනක මහ විශාල දෙයි අපේ මහගේ අම්මයි තාත්තයි හරුණා. ආදුනේ මමයි අයියා උදේ ගියොත් අවසනවා. රැටි ඉන්න බෑ ගෙදර. රැටි ඉන්න බෑ ගෙදර. මේ දරුවෝ දෙන්න කියන්නේ. ආදුනේ ඊට පස්සේ මමයි අයියයි කතා කරලා මේක විකුණුවා. විකුණන්න දැම්මයි කිව්වා. බෝඩ් එකක් දැම්ම ගම්නේ මිනිස්තරවල බලන්න. අනේ අතරින් එනකොට මිනිස්සු තමයි මිනිස්සුනේ ආනවල වාහනයක් යනකොට මහත්තයා ඊළඟ බලන්න දෙන්නේ. ගම්මේ නෑ. ළමයින්ටවත් ඉන්න බෑ. ඒක විකුණ ගන්න බෑ. අන්න දැන් නිකන් තියෙනවා. ඉතින් අන්තිමට මේ දරුවෝ දෙන්නට මාතුනේ අක්කර 8ක 9ක පොල් තිබුණා. අපේ අම්මා තාත්තා පොල් ගෙඩි අක්කර. මිනිත්තු දෙකක් විතර නෙමෙයි. ඉතින් අම්මා තාත්තා මැරිලා. දැන් ඒ වගේ තැන්වල පින්නතුනි සිතින් අල්ලගෙන තමයි මරණයටපත් වෙලා තියෙන්නේ. අර දරුවෝ දෙන්නවත් පින්නතුනි පිට බෑ. දැන් කවදාවත් පින්නතුනි නිවෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ අපි උනත් එහෙමයි. අපි කියන්නේ වික්ෂුණ වුණාට පන්සල් වලට ඉඳගෙන වලට බූදු වලට දේපල වලට එහෙම ආසාවෙන් අපවත් වෙන්න හොඳ නැහැ. බණ කියන එක වෙනයි, තණ්හාව පින්නතුනි වෙනයි. ඔය ඇත්තන්ටත් තියෙන තණ්හාව අපිටත් තියෙන තණ්හාව වලටත් තියෙන්න පුළුවන්. ඔය ඇත්ත ගෙවල් වලට ආසාවෙන් බැරි අපි පන්සල් වලට ආසාවෙන් අපවත් වෙයි. දෙකේ වෙනසක් නැහැ පින්නතුනි. දෙකේ වෙනසක් නැහැ. එතකොට බුදුහාමුදුරු දේශනා කරන නිවන් දකින්න උන නියත නැති කරන්න ඕන තණ්හාව, පරිද්දන් නැති කරන්න ඕන තණ්හාව. එයි දෙගොල්ලන්ටම කිව්වේ තමයි පදේ. තණ්හක්කෝ විරාගෝ නිබ්බාන. තෘෂ්ණාව නැති කිරීම නිවන නම්
පින්නතුන් දෙකක්ම නැති කරන්න ඕනේ තෘෂ්ණාවයි. තණ්හාව නැති කරන්න එපා. තණ්හාවක විරාග කියන්නේ නැති කිරීම තමයි පින්නතුන් නිවන කියලා කියන්නේ. ඊළඟට ඒකයි බුදුහාම දේශනා කළේ ජීවිතේ කාලයක් යනකොට ඒ දේ පින්නතුන් නැතිවෙන්න ඕනේ. අපි කියන්නේ යුතුයකම් කියන්නේ. යුතුයකම් අත්තරීමක් කියන එකයිතර. ඒ කියන්නේ අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් හම්බ කරගන්න දරුවන්ට දෙන එක පිනක් නෙවෙයි ඒක. අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් ජීවිත කාලෙම හම්බ කරනවානේ. හම්බ කරලා මැරෙන්න කලින් දරුවන්ට දෙනවානේ. ඒක පිනක් නෙවෙයි. ඒක වැටෙන්නේ අත්තරීමට. අත්තරීම කියන කාරණාව විතර තියෙන පිනක් එක සලසන්න පින්නතුනේ පාරලකන්න බෑ. ඒකට තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අත්තරින්වත් ඕනේ. ඒ වගේම පින්නතුනේ පින කරගන්නත් ඕනේ. මොකද නිසා නෙවෙයි භාගතුමා දේශනා කළ රහත් වෙනකම්ම දීපු නොදීපිනස් කියනවා. රහත් වෙනකම්ම පින්නතුට මතක ඇති බුද්ධ කාලේ කුමාරිකාවක් හිටිය කවුරු සුමනා කියලා. ඒ දවසක් බුදුහාමුදුරු ගාවට ගිහින් ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමීනි මේ ලෝකෙ දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්න එක සමානයි මෙන්න. මොකද්ද? ශ්‍රද්ධාවෙනුයි සීලයෙනුයි ප්‍රඥාවෙනුයි. දෙන්න එක හා සමානයි. ශ්‍රද්ධාවෙනුයි සීලයෙනුයි ප්‍රඥාවෙනුයි. හැබැයි එක්කෙනෙක් දන් දෙනවා. අනිත් කෙනා දන් දෙන්නේ නැහැ. බුදුහාමේ මේ දෙන්න මරණයටපත් වෙලා බැරි වෙලාවක් දිව්‍ය ලෝකෙ උපදිනවා. දිව්‍ය ලෝකෙ උපදිනාට පස්සේ බුදුහාමේ දන් දීපු කෙනාගේ දන් නොදීපු කෙනාගේ වෙනසක් තියෙනවද? සෝමනාවදී තියෙනවා. ඇයි අල්පේශාක්‍ය, මහේශාක්‍ය? බුදුහාමේ දෙවියන්ගෙත් පින් ඉවර වෙනවනේ. පින් උනාට පස්සේ ආපහු මේ කරගන්නේ කොහොමද? මනුස්ස ලෝකෙටනේ. බුදුහාමේ මනුස්ස ලෝකෙට ආවට පස්සේ දන් දීපු කෙනාගේ දන් නොදීපු කෙනාගේ වෙනසක් තියෙනවද? සෝමනාවදී එහෙදල මෙහාවත් දීපු නොදීපු වෙනස තියෙනවා. බුදුහාමේ මේ දෙන්නේ යම් දවසක් ගියේ කියන කලකිරීලා පැවිදි වෙනවා. බුදුහාමේ පැවිදි වුණාට පස්සේ දැන් දීප ස්වාමීන් වහන්සේගේ දැන් නොදීප ස්වාමීන් වහන්සේ වෙනසක් තියෙනවා. සෝමනාවේදී ඒ තියෙන සමහර ස්වාමීන් වහන්සේ සිවුරු එක ගානේ දවසට තෙලුවත් ඉවර කරන්න බෑ. ඒ තරමට පින්නතුනි සිවුරු හම්බ වෙනවා. ඇත්තම කතාව. නමුත් සමහර ස්වාමීන් වහන්සේලාට එන නෑ ඒ ලැබීම නොලැබීම එක වෙනම කතාවක්. නමුත් බුදුහාමේ මේ දෙන්නේ යම් දවසක කෙලෙස් නැසලා අරහත්ත්වයට පත් වෙනවා. දෙන්නම රහත් වෙනවා. බුදුහාමේ රහත් වුණාට පස්සේ දැන් දීපරහතන් වහන්සේගේ දැන් නොදීපරහතන් වහන්සේගේ වෙනසක් තියෙනවා. ඒක තියෙනවා. ඒ පින්නතුට මතකයි සීවලි මහරහතන් වහන්සේ. අනිත් කෙනා ලෝසක ඉතින් පින්නතුන් මේ දෙන්නම කවුද? රහතන් වහන්සේ. ඒකවල ලැබීමේ කෙලවරක් නැහැ සීවලි මහරහතන්. නොලැබීමේ කෙලවරක් නැහැ ලෝසක මහරහතන්. දැන් මේ කිවි මොකද වෙන්නේ? දැන් බද රහත් වෙනකම් දැන් දීප නොදීප වෙනස පින්නතුන් කියනවා. හැබැයි සුමනාවල එකක් මතක තියාගන්න. මේ දෙනම පිරිනිවන් පෑවට පස්සේ යන නිවනේ කිසිම වෙනසක් නැහැ. ඒ කියන්නේ සීවලී මහරහතන් වහන්සේ දුන්නාය නිවන් දකින්න පුළුවන්. මේ රහතන් මොකද මේ ලෝසක මහරහතන් දුන්නේ නැතේ නිවන් දකින්න බැරි කියලා එහෙම කතාවක් තියෙනවද? නැහැ. මේ දෙන්නම යන්නේ එකම නිර්වාණයටයි. නමුත් රහත් වෙනකන් දීපු නොදීපු වෙනස පින්නතුනේ තියෙනවා. එකක් තේරුම් ගන්න ඕනේ නොදුන්නේ කියන කතාව රහත් වෙන්න බාධාවක් බාධාවක්. දැන් ලෝසක මහරහතන් වහන්සේ සතරේ දුන්නේ කියන දෙන්න හදනකොට දෙන්න එපයි කියලා වැළක්වුවා. එහෙමත් පිළිසක් ඉන්නවනේ. Taman දෙන්නෙත් නැහැ. දෙන මිනිහෙකුට දෙන්න දෙන්නෙත් නැහැ. දෙන්න එපයි කියලා වැළක්වුවා. අන්න එක්කලේ. ඒක උන්වහන්සේට ඒ දෙන්න එපයි කිව්වයි කියලා නිවන් රහත් වෙන්න බාධාවක් දුන්නා. මහාන වෙන්න බාධා අඩයි රහත් වුණා. කර්මෙන් පින්නතුනේ විතක්ක දුන්නා. ඒක තේරුම් ගන්න ඕනේ බුදු වෙන රහත් වෙන්න පින්නතුනේ කවදාවත් කර්මය බලපාන්නේ කර්ම බලපාන්නේ. ඒ ආවාස මට්ටමේ කියන්නේ ඉන්නදට ආසාවෙන් පින්නතුනේ මැරෙනවා. කොච්චර දන් දීලා ප්‍රාර්ථනා කළත් වැඩක් නැහැ. ඉන්නදට ආසාවෙන් මැරෙනවා. දෙවෙනි මසුරුකම තමයි කුල මට්ටමේ. කුල කියන්නේ කුලයටනේ. මට්ටමේ කියන්නේ මසුරුකම්. කුලයටත් පින්නතුනේ මසුරුකම් කරනවා. කුලයට මසුරුකම් කරන්නේ කොහොමද? අපි හිතමුකෝ පවුලක අයියා කෙනෙක් ඉන්නවා විවාහ වෙලා. එයාට ළමයි ඉන්නවා. නබි කෙනෙක් විවාහ වෙලා එයාට ළමයි ඉන්නවා. පින්නතුනේ අයියා දන් දෙනකොට දෙන්නේ ලොකු දානයි. දීලා කරන්නේ ලොකු ප්‍රාර්ථනා. ඒ වුණාට තමන්ගේ නංගිගේ පුතාවත් ඉගෙන ගන්නකොට කැමති නැහැ. ඒ අයියා කොච්චර දන් දීලා ප්‍රාර්ථනා කළත් වැඩක් වෙන්නේ නැහැ. ඇයි? නංගිගේ පුතාවත් ඉගෙන ගන්නවට කැමති නෑනේ. ඒ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්නේ නැහැ. ආණ්ඩ කරගෙන කුල මච්චරි කියන්නේ. ඒක ලෝකකම නෙවෙයි මච්චරි මසුරුකම්. ඊළඟට තුන්වෙනි එක තමයි පින්නතුනි ධම්ම මච්චරිය. ධම්ම කියන්නේ ධර්මයට, මච්චරිය කියන්නේ මසුරුකම් කරනවා. ධර්මයට මසුරුකම් කරන්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ අපි කියතොත් බණ පොතක් හම්බුනාම තවත් කෙනෙකුට බණ පොතක් කියවන්නේ දෙන්නේ. හැබැයි ඒ ඇත්තෝ දන් දෙනකොට දෙන්නේ ලොකු දාන. දින කරන්නේ ලොකු ප්‍රාර්ථනා. ඒ වුණාට බණ පොතක් හම්බුනාම තවත් කෙනෙකුට කියවන්නේ දෙන්නේ. ඒ වගේ අය ප්‍රාර්ථනා කරනවත් ඉක්ක වෙන්නේ නැහැ. මොකද බණ පොතක් කියවන්නේ දෙන්නේ නැහැ. ඒකට කියන්නේ ධම්ම මච්චරිය.
ඊළඟ තමයි වර්ණ මච්චරිය. වර්ණ කියන්නේ වර්ණයට, මච්චරියෙන් වර්ණයටත් මසුරුකම් කරනවා. වර්ණයට මසුරුකම් කරන්නේ කොහොමද? බුදුහාම දේශනා කරන සමහරු දන් දෙනකොට දෙන්නේ ලොකු ලොකු දාන. නමුත් තවත් කෙනෙක් ලස්සනට අඳිනව නේද? සමහරු ලස්සනට අඳිනවනේ. ඒක උනන්න බෑනේ. ඉතින් දන් දීලා ප්‍රාර්ථනා කරද්දී තිය. අර අඳින එකවල් ලස්සනට පින්නතුනේ එකවත් උනන්න බැරිකොට. ඒ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්නේ නැහැ. ඊළඟ තමයි පින්නතුනේ ලාභ මච්චරිය. ලාභ කියන්නේ ලාභයට මච්චරිය අපිට මොකක් කෑමක් කියලා. ගෙදර 4යි. දවස් 2යි මේක තියන්න පුළුවන්. පින්නතුනේ නැත්නම් කල්ලිකුත් වෙනවා. කාටවත් නැහැනේ. අපිට මේක වැඩි. අපි ඉන්නේ 4 දෙනයි. නමුත් මේක බොහෝ පිළිසකට සෑහේ. නමුත් මේක දෙන්න ඕනේ. නමුත් දෙන්නේ නැහැ. දෙනව නරක වුණාම පුස්තකයන් පාවිච්චි කරන්න බැරි වුණාම ඒක හොඳ නැහැ. හැබැයි ඒත්තම දන් දෙනකොට දෙන්න ලොකු නැහැ. දීලා කරන්නේ ලොකු ප්‍රාර්ථනා. නමුත් ඒ ප්‍රාර්ථනා කවදාවත් ඉෂ්ට වෙන්නේ නැහැ. මෙන්න මේ කියන මසුරුකම් පහ ආවාස මච්චරිය, කුල මච්චරිය, ධම්ම මච්චරිය, ලාභ මච්චරිය, වර්ණ මච්චරිය. මේ මසුරුකම් පහ හිතේ අයින් කරලා දන් දීලා ප්‍රාර්ථනා කළොත් විතරයි කිව්වා ඒ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න පුළුවන්. ඒ සද්දේ රජ්‍ය වෙලු මොකද්ද? අකිත් තාපිටමාගේ ඔබ ප්‍රාර්ථනාවක් කරනවා නම් මම වරයක් දෙන්න. ඔබට මොකක්ද ඕනේ? මගේ හිත කවදාවත් ලෝභය නොපෙළවා කියලා මට වරයක් දෙන්න. ලෝභ සිතක් මට කවදාවත් ඇති නොවේවා කියලා මට වරයක් දෙන්න. මට ඇති කිව්වා. ඊට පස්සේ අහනවා පින්නතුනි කවුද? සද්දේ රජ්‍ය ඔබ තව වරයක් වෙන්න මොකක්ද ඉල්ලන්නේ? කියන ඊට පස්සේ කියනවා කවදාවත් මගේ හිතට දේශයක් නම් නැති නොවේවා කියලා මට වරයක් දෙන්න. කවදාවත් දේශයක් නැති නොවේවා එළියම කරන්නේ ප්‍රාර්ථනාවක් කරන්නේ. ස්වාමීනි දේශය කියන එක හිත පීඩාවටපත් කරනවා. එතකොට මගේ ගමනට මේක දේශය බාධාවක් බවට පත් වෙනවා. මේ ලකුත් නෙමෙයි මේ බුද්ධත්වයකට අවශ්‍ය කරන ටිකමයි පින්නතුනි මතක් කරන්නේ. අපේ බෝධන් වහන්සේගේ එක ජීවිතයක් නෙමෙයි අකිති තාපස්තුමාගේ ජීවිතය. මේ ලස්සන දේශනාවක්. අකිති ජාතකේ. මා ලෝකෝ බණක් මේකේ නැහැ. නමුත් අපිට එදිනදා ජීවිතයේ පින්නතුනි පුරුදු කරන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන්. බොහෝ කර්ම කාරණා මේ බෝසත් චරිතයේ තුල තුන තියෙනවා. එතකොට දේශයක්, ක්‍රෝධයක්, වෛරයක් කෙනෙකුට ඇති වෙන්නේ තමන් කැමති අනෙක් පුද්ගලයා නොකිරීමක්, තමන් අකමැති අනෙක් පුද්ගලයා කිරීමක්. ඕකනේ කාරණා. අපිට වල විදිහට අනෙක් කෙනා වැඩ කරනවා නම් කවදාවත් කීර්තියක්. නමුත් එහෙම ලෝකයක් කොතනකවත් නැහැ. පින්නතුනි කවදාවත් හිතන්න එපා තැනකට ගියාට පස්සේ එතන ඉන්න ඕනේ, එතන තියෙන්න ඕනේ මට ඕන විදිහට. ඒක ලෝකයක් නැහැ. පින්නතුනි බුදුහාමුදුරු දේශනා කළා වෙනස් කරන්න ඕනේ එතන නෙවෙයි. වෙනස් වෙන්න ඕනේ තමන්. තමන් වෙනස් වුණාට පස්සේ තමන්ට ඕන තැනක පින්නතුනි ඉන්න පුළුවන්. තමන් වෙනස් වුණාට පස්සේ ඔය මම නාලිකාවෙත් මතක් කළා. ජපාන සෙන් කතාවක. ජපානයේ තියෙන සෙන් පන්සල්. ඒ සෙන් පන්සලකට එනවා ආගන්තුක ස්වාමීන් වහන්සේ. ඒක භාවනා මධ්‍යස්ථානයේ පොර්වාන්සෙන් භාවනා කරන්ට මාස 3ක භාවනා පුහුණුවකට එන්නේ මහත්තයා. කුටිවල භාවනා කරන්න දෙන්නේ නැහැ. ශාලාවක් ලොකු ශාලාවක් තියෙනවා. ශාලාවේ තමයි භාවනා කරන්න ඕනේ. ඔක්කොම. ලොකුහාර වෙනවා කමටහන් දෙන උන්වහන්සේ කුටියට වඩිනවා. දැන් භාවනාවෙන් පස්සේ විවේක කාලයක් හම්බෙනවනේ. විවේක කාලය තුල මේ එකම හාමුදුරු කෙනෙක්වත් භාවනාවට අදාළ කිසිම දෙයක් කතා කරන්නේ නැහැ. කතා කරන්නේ අල්ලාහ් සල්ලා කොහොමදූක ඒව තමයි කතා කරන්නේ. දැන් මේ ආගන්තුකව භාවනාවට ආපු ස්වාමීන් වහන්සේ කල්පනා කළා භාවනා මධ්‍යස්ථානයක් කිව්වද මේකේ මේ භාවනාවක් කරන පාඩක් නැහැ. කතා කරන්නේ අල්ලාහ් සල්ලා කොහොමදූක. මම යන්නේ. ලෝකයන්ට ගිහින් කිව්වා. ලෝකයන්ට මේකෙන් බෑ. ඇයි? මේකේ අල්ලාහ් සල්ලාපනේ කතා කරන්නේ. ඕපදූප කවුරක්වත් භාවනා කරනවා. නමුත් විවේක කාලය තුල කතා කරන්නේ අල්ලාහ් සල්ලාප. මම යන්නේ. කොහෙද යන්නේ? ඇයි තමාරන්න තියෙන්නේ? ලෝකයන්ට වික්ෂුව මට ගියාට කමක් නැහැ. යන්න කලින් මට වතුර වීදුරුවක් ගෙනත් දෙන්න යන්න බැරිද කියලා. පුළුවන්. දැන් මේ ස්වාමීන් වහන්සේ ලෝකයන්ට ගෙනත් දුන්න වතුර වීදුරුවක්. ලෝකයන්ට වික්ෂුව ඔය වතුර වීදුරුව අතේ තියාගෙන මේ ආරණ්‍ය වටේට වුණක් යන්න. එකක් මතක තියාගන්න හැබැයි එක වතුර බින්දුවක්වත් නිවා ගන්න බෑ. ඔය විදියට වතුර වීදුරුව මගේ ගාවට ගියොත් ඕනේ. දැන් මේ ආගන්තුක ස්වාමීන් වහන්සේ වතුර වීදුරුව දිහා බලාගෙන ආරණ්‍ය වටේට වුණක් ගියා. ලොකු වතුර ගාවට ආවා. මේ වටේටම ගියා. මොකක්වත් දැක්ක නැහැ. මොකුත් දැක්කේ නැහැ. මොකුත් ඇහුණා. මොකුත් ඇහුනේ නැහැ. ඉතින් එහෙනම් මරිනේ. දෙන්නතන වැටුණා. විච්චුව මතක තියාගන්න ඔබේ අරමුණ තිබෙන්නේ මොකේද? වතුර වීදුරුවේ. භික්ෂුව අරමුණ වෙනස් කරන තැන අනුන්ගේ දේවල් ඇහෙනවා. අරමුණ වෙනස් කරන තැන අනුන්ගේ දේවල් දකින්නවා. ඔයා ආයෙ මෙතෙන්ට මොකදද?
භාවනා කරන්න. භාවනා කරන්නාම නම් ඒ වැඩේ කරගන්න මිසක මෙතන ඉන්න අනිත් අයගෙන ඔයා හිතන්න එපා. ඔයාට වැඩක් නැහැ. මතක තියාගන්න ඔයා තන මාරු කළයි. මට කමක් නැහැ තව දෙනකට ගියාට. මතක තියාගන්න භික්ෂුව මේ වගේ ස්වාමීන් වහන්සේලා ඒ වගේ තැන්වල ඉන්නවා. ඒ කියන්නේ ඔයාගේ දුර්වලතාවයේ මතු වෙනකොට ඔයා එතනින් පණින්න හදනවා. ඒක හදාගන්නේ නැතුව. එතකොට එතනත් ඒ වගේ හිටියම ඔයා එතනින් පයින්න පුළුවන්. නමුත් ඔයා පැන කියපු තැන් වල නැත්නම් ඔයා මාරු කර ඉගෙන මේ කියන්නේ මගහැරලා කියපු තැන් වල බොහෝ භික්ෂුන් වහන්සේ දැන් ගොඩක් දුර ඊළ භික්ෂුව වෙනස් කරන්න ඕනේ මෙතන නෙවෙයි. ඔයා වෙනස් වෙන්නකො තමන් වෙනස් වුණාට පස්සේ තමන්ට ඕන දැනග ඉන්න පුළුවන්. ඒක ලස්සන දහමක්. මේ ජපාන් සෙන්කතාවක තියෙන්නේ. ඒක මේ දැනගන්න ඉගෙන ගන්න මතක් කළ නිසා කොතනකවත් කවදාවත් මුතුනි කුජල වෙනස් කරන්න බැහැ. තමන් වෙනස් වුණාට පස්සේ තමන්ට ඕන දෙයක් පිළිබඳව. ඒකට දේශේ මගේ හිත නොපෙළේවා. ඒකට ඔය අපවත් වීම දාල පින්නතුනි මඩිය මහානායකතුරු කාවට දවසක් අලුත විවාහ වෙන්න දෙන්නේ කාම. පිළිතුරු දෙකක් බලා යන්න. ආශිර්වාද ගන්න. මහානායකතුරු වැඩි කතා කරන්නේ වචනය දෙකයි. හැබැයි වචන දෙක ඇති. මහානායකතුරු දෙන්නට පිළිතුරු දෙක බඳලා මුංචි අවවාදයක් දුන්නා. අවවාදයෙන් දෙන්නට මහානායකතුරු කිව්වලු දැන් ඉතින් හොඳ කසාද බඳපු අලුතනේ දෙන්නම එකපාර කේන්ති ගන්න එපාය. එක වෙලාවක දෙන්නෙක් විතරක් කේන්ති ගන්න කිව්වා. දැන් තේරෙනවනේ. ඒ කියන්නේ නෝනට කේන්ති ගලාදී මහත්තයා නිහඬ වෙන්නේ කොහොම මහත්තයාට කේන්ති ගලා නෝන නිහඬ වෙන්නේ කිව්වා. ඒකයි මේ කියලා දෙන ජීවිත අතරින් වැටෙන්නට වරම් තියෙනවනේ. ඒ නිසා පින්නතුනි නෝනට කේන්ති ගලාවේදී මහත්තයා ගානන්න නෝන කේන්ති ගලාදී මහත්තයා නිහඬ වෙන්න ඕනේ. කේන්ති නෝන කොයිලාවක හරි ගෑනලා ඉවර වෙන්නේ. නිවිච්ච වෙලාවට දෙන්නත් තියෙන ප්‍රශ්න කතා කරන්න ඕනේ. ඒ වෙලාවට ඉගෙඩේ තියාගෙන යන්න එපා. අනිත් පැත්තත් තියෙන තමයි මාත්‍යයට කේන්තිලාද නෝන නියුදු වෙන්න ඕනේ. නැත්තම් පින්නතුනි අතීත ඕනතරම් කතා තියෙන ස්වාමි දිනේ ස්වාමීන් වෛරනවල සංසාර වෛර බවට පත් කරගත්තා. මේ හොඳට ආදරෙන් හිටපු අය අන්තිමට සසරට වෛරකාරයෝ. සසරට වෛරකාරයෝ. වැඩක් තියෙනවා නෑනේ පින්නේ. ඒක වලට සසරට කාලියක් කියන්නේ ඒක කියන්නේ දේශයේ මගේ හිත නොපෙළේවා කියලා සම්පූර්ණ මට වරයක් දෙන්න. ඒක මට කවදාවත් කේන්තිය නොයක ඉස්සලගේ මොකද්ද? ලෝභය මගේ හිත කවදාවත් නොපෙළේවා. මට කවදාවත් ලෝභ සිතක් ඇති නොවන වරයක් දෙන්න. දුන්නා. ඊට පස්සේ ඔබ තවරක් කියලාන්නේ. ඔබතුමා දේශයේ මගේ හිත කවදාවත් මගේ හිතට දේශයක් ඇති නොවන මට වරයක් දෙන්න කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ලස්සන දේශනාවක් කරනවා ආඝාත පටිවිණික සූත්‍රය. අංගුත්තර නිකාය. ඒ දේශනාවේ ආඝාත කියන්නේ තරහටනේ, පටි කියන්නේ හාත්පසින්. විනය කියන්නේ දුරු කරන. ඒ කියන්නේ ඇති වෙන තරහ දුරු කරන්න පුළුවන් ලස්සන ක්‍රමවේද පහක් තියෙනවා. අපිට කේන්ති යනවා. ඔයයන්ට කේන්ති. අපි කාටත් කේන්ති නොවන කෙනෙක් මෙතන නැහැ තුනේ. අනාගාමී වෙනකම් කේන්ති යනවා. සෝවාන් වෙච්ච කෙනාට කේන්ති යනවා. සකුදාගාමී කෙනාට එච්චර නැහැ. භාගිට කේන්ති යනවා. අනාගාමී වුණාට පස්සේ තමයි කේන්තිය සම්පූර්ණයෙන් නැති වෙන්නේ. එතකොට සරියුත් මහ රහතන් වහන්සේ දේශනාවේදී කියනවා කෙනෙකුට දේශයක් ඇති වුණොත් ඒ පුජ්‍යලගේ නැති ප්‍රශ්නත් අදලා ගන්න එපා. එයාගේ මොකක් හරි හොඳ ගුණයක් තියෙනවනේ. ඒ හොඳ ගුණය තමයි ඉස්මතු කරගන්න ඕනේ. දැන් දේශනාවේ කියනවා කෙනෙක් ඉන්නවා කායික වශයෙන් අපරිසුදු වෙයි. කායික අපරිසුදු කියන්නේ ඇඟ නෙමෙයි. ඒ කියන්නේ කයින් කරන වැඩි ඔක්කොම කරනවා මොනවද? පින්වතුනි සත්තු මරනවා. හොරකම් කරනවා. වැරදි කාම. ඒ කයින් කරන වැඩි ඒ උනාට මෙයා සත් මොකද? බොරු කියන්නේ. කේලම් කියන්නේ. හිස්වදන කියන්නේ. මෙබඳු කෙනෙක් කෙරෙහි පින්වතුනි කේන්තිය. දේශයක් ඇතුළු මේ වගේ මිනිස්සුන් කෙරෙහි මොකක්ද හිතන්නේ? සත්තු මරන එක මට වැඩක් නෑ. හොරකම් කරන එක මට වැඩක් මොන වුණත් පින්වතුනි බොරු කියන්නේ නෑනේ. හිතාගත්තා. හොඳ ගුණයක් නිවන්න කිව්වේ. දෙක. තව කෙනෙක් ඉන්නවා පින්නතුනේ කට ඇරියොත් බොරු කියනවා. හැබැයි පින්නතුනේ සත්තු මරන්නේ නැහැ. මෙබඳු කෙනෙක් කෙරේ ද්වේෂක දුන්න මොකද හිතන්න ඕනේ? මේ මිනිස්සයා බොරු කියන එක මට වැඩන්නේ නැහැ. මොන සත්තු මරන්නේ නැනේ හිතාගත්තා. තව කෙනෙක් ඉන්නවා. සත්තුත් මරනවා. බොරුත් කියනවා. ඒ වුණාට ඒ කියන්නේ කායික වශයෙන් උත් අපරිසිදුයි වචනය අපරිසිදුයි. ඒ වුණාට පින්නතුනේ මේ මිනිස්සයාගේ හිත හොඳයිනේ. හිත හොඳ නම් ගන්න තියෙන්නේ හිත හොඳ එක විතරයි. ආයි බොරු කියන එක මොකද සත්‍ය මරණ එක මට වැඩක් නැහැ. මොකක් හරි බුදුගුණයක් ගන්න ඕනේ. ඒක මහත්තේ අම්මගේ අවුරුදු 80 උපන්දිනේට පුතා ආවේ ගන්න ආරාධනා කරා. එවිලා ආරාධනා කළා. කිව්වා හඳුන්නේ අපේ අම්මගේ 80 උපන්දිනේ ඔබ වහන්සේට නම දීලා දුන්නා. මේ බණක් කියවන්නේ කියලා. ඉතින් මේ ආරාධනා කරේ මම ආරාධනා කරගත්තා. මහත්තයා ගියා කියන්නේ යන්න බං කිව්වේ ආපහු හෙන්නාමනේ. මට කිව්වා හඳුරු එදා අපේ අම්මගේ උපන්දිනේට කියන බණ අම්මට කියන්න කිව්වා. මම ඔය කියලා. මේ යන්නේ අම්මා බෞද්ධයා නාලිකාවමයි කොහන්නේ. ඒ වුණාට දුම්බලවල වතුර ගත්තක මම වෙන්නේ. ඒක නම් මට කියන තියෙන මේක හරියට බණක් කියන්නේ මට කියනවා.
මම දැන් මහත්ය බල කියක් කරනවා. බලක් ගන්න වෙලාවක් නැහැ. ඒත් තමයි දරුවෝ 5 දෙනෙක්. ඒ අම්මට දරුවෝ 5 දෙනෙක්. එතකොට බලක් ගන්න වෙලාවක් නැහැ. මම කොහොමද අම්මත් එක්ක වෛර ගන්න ඉඳලා. ඒ කියන්නේ පොන්චි වෛර කරනකොට අපිට කියන්න පුළුවන්. දැන් කියන්නේ නමුත් වෛර කරනකොට අපිට මීටරකින් කියන්න පුළුවන්. ඒ පිටුනේ ඒ කාලේ කරපු දේ දැන් කරන්න බැරි වෙනවා නේ. තව අපි හිතන අපිට එහෙම එකක් නැහැ කියන්න බෑ පිටුනට වෙන්න පුළුවන්. නමුත් මම ගෝ අම්මත් එක්ක වෛර 80ක් නේ. අන්තික අම්මා හොඳ හිත පහන කරන ක්‍රමයක් අම්මා හදාගෙන දෙනවා මොකද්ද? බනහලා කවදා හොදවද මම දැන් මොකද්ද කියලා මහත්තයා ඔය කියන කේන්ති යනේවා අම්මා කවදාද දවසක නැති කරගන්නේ නමුත් ඒක බලක් කරද්දී මහත්තයා දරුවෝ අම්මත් එක්ක නිකන් වෙලිමදිනවා එපා අනේ හිත පහන කරන ක්‍රමයක් තියෙනවානේ හිත හොඳයිනේ එච්චර හිතන්න ඕනේ තව කෙනෙක් කියනවා පින්නතුනේ සතුටුත් මරනවා බොරුත් කියනවා පින්නතුනේ වැඩිවට හිතක් හොඳ නෙමෙයි ඒ කියන්නේ කායික වචනත් අපිරිසුදුයි වචනයත් අපිරිසුදුයි මනසත් මේ ලෝක දෙයක් ගන්න දෙයක් නෑ අවශ්‍යයි ඉතින් ඒ වගේ කෙනෙක් කෙරේ දේශයක් අතුරුම මොකක්ද හිතන්න ඕනේ දරියුත් මහරහතන් කියනවා හිතන්න කිව්වා කවදා හෝ දවසක මේ මිනිස්සේ මුද මිනිස්සෙක් වුණොත් මට ඒද කියලා ඒක සමහරවිට ආවාද කළ බැඳුනක් වුණොත් අතාරිනවනේ අතාරින්න ඒකට කමක් නෑ මොකද ඒත් එක්කම රැකන්න බැන්න මතෙන් වෙනම දෙයක් අතාරින්න දේශසහගතව අතාරින්න එපා අතාරින්න ඕනේ ප්‍රාර්ථනාවක් කරලා කවදා හෝ දවසක මෙයා හොඳ මිනිස්සෙක් වුණොත් මට ඉච්චරයි අන්තිමේ තව කෙනෙක් ඉන්නවා කායික වශයෙන් පිළිතුරුයි වර්තමාන නැහැ වචනයත් පිළිතුරුයි පින්නතේ හිත ඉතින් හැම්පත් තුන්දයි නා ඒ වගේ මිනිස්සෙක් කියනවාද කියනවා ඇයි ඒ මොදින් ඉන්නවනේ මිනිස්සුම දෙන්නකොට මිනිස්සුන්ට බලන් ඉන්න බෑ එතකොට කියනවා එතකොට කරන්න ඕනේ කේන්ති ගන්න එක නෙමෙයි කිව්වා කවදා හෝ දවසක මම ඒ වගේ තත්ත්වයකට වෙන්න උත්සාහයක් ගන්න ඕනේ කියලා කියන්නේ එතකොට ඇතුළේ දේශයේ ටික දුරු වෙනවා කිව්වා ඔය තමයි ඇති වෙන ආඝාතයේ කේන්තිය පින්නතුනි දුරු කරගන්න පුළුවන් ලස්සන පින්නතුනි කවවේද පහක් මේ දේශනාව කළේ කවුද මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. උන්වහන්සේගේ දේශනාව කරන්නේ පින්නතුනි සාධාරණ අයිතියක් තියෙන මොකුත් නිසා නෙවෙයි. ඉවසීමේ පින්නතුනි ප්‍රතිමූර්තියක් කරත් උන්වහන්සේමයි. ඒත් ඔය ජපන් සෙන් කතාවක තියෙන්නේ. ඒ කියන්නේ පන්සලකට ආව තරුණෙක් මහාන වෙන්න. දැන් වැඩපොළ කරගෙන ඉන්නවා. බුදුන් නැදලා අතුපතු දාලා ලොකුහාරේ කොටියට ගිහින් ලොකුහාන්නේ මට භාවනා කරන්න කමඨාණක් දෙන්නකෝ. කමඨාණක් කියන්නේ භාවනා කරන නිමිත්ත අර අසුබේ හරි මරණාසුබේ මෛත්‍රිය මොකක් කරේ කමඨාණක් ඉල්ලන්නේ. ලොකුහාර කරනවා භාවනා කරන තව කල් තියෙනවා. ඔන්නේ වැඩක් තලක් කරන්න කියන්නේ කියලා. අනේ යනවා කියන්නේ ඉතින් කාමරේලා ඉන්නවා. ඊළඟ දවසේ ආයෙත් උගාන. කොහොම කරලා ආයෙ යන කොටියට. අදවත් දෙන්නකෝ භාවනා කරන කමඨාණක්. කල් තියෙනවා තව භාවනා කරන්නට. අවුරුදු 7ක් කියන තරමේ. මේ රෝග දෙන්නේ අතුපතු ගානෝ කනෝබනෝ ඔහි ඉන්නවා. කමටහන් දෙන්නවා. ලොකම කමටහන් දෙන්නේ. කල් දාන හිට දෙන්නම් අනිත් දෙන්නම් වැඩක් කරලා අවුරුදු 7ක් හිටියා. අවුරුදු 7ක් හිටියා කියන තරගේදී ඔක්කොම දේවල් අල්ලගන්න පුළුවන් නේ. නැමෙයි ලොකම උදේ පාන්දර අවදි වෙලා. ලිපපත් ගන්න කුස්සියට ගියා. මේ තරුණයා ඔක්කොටම කලින් නැගිට්ටා. නැගිට දාන්න දොර පොල්ල. දොර පොල්ල වැඩ ලොකහාගේ පිටිපස්සේ නේද ලොකහාගේ කුස්සිය ලිපපත් කරා. ලිපට පිපින්න හදනකොට මේ තරුණයා කර ඒ දොර පොළගෙන දෑත බදලා ලොකුන්ට ගන්න හිතුවා. සුබ දැනගත්ත කවුරු පිටිපස්සෙන් ඉන්න ලොකුහාරුත් මේ පොළ ඇල්ලුවා. ගන්න හදනකොට. ඒවත් පුතා ඇයි මට මේව ගන්නද පුළුවන්ද? දැන් පන්සලට ඇවිල්ලා අවුරුදු 7ක් වෙනවා. මම මොකක්වත් කියන්නේ නැහැ. මම ඉන්නේ ගාමනා කරන සමතන. දුන්නේ නැණි මගේ සීමාව ඉක්මවා ගියා. මේ ගහන්නම යාළුවා. ලොකුහාරු පුතා ඔබ අවුරුදු 7ක්ම කරලා තියෙන කමටහනක් කිව්වා. මොකද්ද? පුතේ ඉවසීම කියන්නේ කමඨාන. කන්තේ පරමන්තපෝ තික්කා පුතේ ඉවසීම කියන්නේ අවුරුදු 7ක්ම ඔබ කරලා තියෙන කමඨානක් කිව්වා. පුතේ මෙතෙන්ට ආපු කිසිම කෙනෙක් කොච්චර කලක් ඉවසුවේ නෑ. නොබෙම්ම කමඨාන ගන්න ඕනකම නිසායි මම මෙච්චර කලක් බලාගෙන හිටියේ. ලස්සනයි දාපා. තේරුණාද? ඉවසීම කියන්නේ පින්නතුනේ කමඨාන. හැබැයි ඉවසීම රාගයේ මොහාවෙන් ඉවසන්න ඕනේ නෑ. කාමයේ මොහාවෙන් ඉවසන්න ඕනේ. අපි කෙනෙක් විවාහ වෙන්න කලින් කියන්න පුළුවන් අපි කසාද බැඳලා පස්සේ මොන දුකාවක් ලොනේ බතුමේ කමක් නැහැ කාලේ ජීවත් වෙන්න කියලා. දැන් කසාද බැඳලා පස්සේ නැති වෙනවා නම් ඉවසෙන් රාගයෙන් වාගේ. ඒ කියන්නේ තමන්ගේ කායික වශයෙන් රාගය ඉෂ්ට වෙනකම් මිනිස්සුන්ට මිනිස්සු හොඳයි. ඊට පස්සේ මිනිස්සුන්ට මිනිස්සු වෙන නැහැ. අන්න ඉවසෙන් රාගයෙන් වාගේ. ඒක වංචනික ධර්මයක් නෙවෙයි. වංචනික ලෙස පිටුන රාගයෙන් වාගේ ඉවසනවා. ඒක වංචනික ධර්මයක්. වංචනික ධර්මය කවදාවත් දුන්නේ පාරමිතාවක් ඇටියට ගණන් ගන්නේ නැහැ. ඒ ඉවසන්නේ ඒ ඉවසීම පාරමිතාවකට දාන්න බෑ. ඇයි? ඉවසන්නේ රාගය නොආවේ. ඉවසන්නේ කාමයේ
මුවාවෙන් ඒ නිසා එක පාරමිතාවකට තුන්තුන් වැටෙන්නේ නැහැ. ඉතින් මේ අකිත් තාපසයේ දෙවෙනි වරිය තමයි දේශයේ මගේ හිත කවදාවත් ඔපෙලාකට මරවරයක් දෙන්න කිව්වා. ඊට පස්සේ රද්දේ උදවනවා. නුඹ තවරයක් කියලා මම දෙන්නම්. ඊට පස්සේ මේ දේශනාවේ කියනවා පින්නතොනි මට ජීවිත නිවන් දකින්නකම් ඒ කියන්නේ මේ සතර දුක නිවා කරනකම් මට නොවනත්න්ගේ සත්පුරුෂයන්ගේ ඇසුරක් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අන්නේ පුළුවන් නම් මට ඒ වරේ දෙන්න. ඊට පස්සේ යන රද්දේ ඒ නොවනත්ව ප්‍රාර්ථනා කරන්නේ. නොවනත්ව ප්‍රාර්ථනා කරේ නැත්නම් වරදිනවා. සත්පුරුෂය ප්‍රාර්ථනා කරන වරදිනවා. ඇයි පින්නතුන් දන්නවා බුදුහාමුදුරුවෝ සෝතාපන්න ඵලයට පත් වෙන්න ඕන සෝතාපට්ඨියංග 4ක් දේශනා කළා. ඒ තමයි සෝතාපට්ඨියංග 1 කල්යාණ මිත්‍ර සේවනය. සත්පුරුෂ කුරණේ 2 සද්ධර්මශ්‍රවණය 3 යෝනිසෝ මනසිකාරය 4 ධම්මානුධම්ම ප්‍රතිපදාව. එතකොට පළවෙනි එක. ඒ කියන්නේ සත්පුරුෂ ශාස්ත්‍රයේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණාම ඊටු ටික දෙවේකම ඇයි පින්නතුනේ සත්පුරුෂ ශාස්ත්‍රය ලැබුණොත් බණක් අහන්න හම්බෙන්නේ හම්බ වෙනවා. ඒ සද්ධර්ම ශ්‍රවණය. ඒ බණහපු කෙනා ඊළඟට කරන්නේ මොකද්ද? ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරනවා. යෝනිසෝ මනසිකාරය. තුන්වෙනි එක සම්පූර්ණ. අන්න ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කර තියාගෙන වෙන මොකටවත් නෙවෙයි ජීවිතේ යම් අවස්ථාවල දුර්වලතාවයක් මතුවොත් ඒ ඇතන සම්බන්ධ කරගන්නේ මොකද්ද? ධර්මයේ ආන්නයකට තමයි කියන්නේ ධම්මානුධම්ම ප්‍රතිපදාව. පින්නතුනි බණ තියෙන්න ඕනේ මගෙත් ඔය ඇත්තන්ගේ ජීවිතේ දුර්වලතාවයන් මතුවෙන තැනවලදී. කේන්ති කියලාට දණ්ඩක් නුගරක් තොල්ලක් ගන්න බැරි කමක් නෑ කාට උනත්. නමුත් ඒක හරියන්නේ නෑ. එතෙන්ට ගන්න ඕනේ පින්නතුනි ධර්මයේ. ඒකේ බණ තියෙන්න ඕනේ දුර්වලතාවයන් මතුවෙන තැනවලදී. මෙතන මෙහෙම කියන දුර්වලතාව මතුවෙන්නේ නෑ. අපි සමාජයත් එක්ක මිනිස්සුත් එක්ක වැඩ කරනකොට තමයි අපිට කේන්ති යන්නේ. සමාජයේ වැඩ කරනකොට තමයි විරාගය මතුවෙන්නේ. කාමයේ මතුවෙන්නේ දුස්සීලකම් මතු මිනිස්සු නිකන් හිටියයි කියලා. ඒකනේ සක්‍රීය පුද්ගලෙක් තුළ විකට නිෂ්ක්‍රීය පුද්ගලෙක් තුළ කවදාවත් සීලය දකින්න බෑ. ධර්ම දකින්නත් බෑ. අපේ සීලය ධර්ම ඔක්කොම දකින්න පින්නතුනි අපි සක්‍රීය වෙන්න ඕනේ. අපි ජීවත් දැන් පින්නතුනි නැත්තම් ඉතින් පොසොත් තිරුෂෝකට මියනකොට පොස හොඳයි ඉතින් මියල්ලනක. නේ? ඒ වගේ පින්නතුනි පොස ගැටි බලන්න ඕනේ මියල්ල ගත්තට පස්සේ. අපි එලි බලන්න ඕනේ මෙතනින් නැගිටලා ගියාට පස්සේ. වරදක් දෝෂයක් කියනවා නෙමෙයි මිනිස්සු අපි හිතනවා සීලය කියන්නේ වාඩි වෙලා ඉන්න එක. ධර්ම කියන්නේ වාඩි වෙලා නෑ. මෙහෙම ඉන්නේ කියලා. අපේ දුර්වලතාව දකින්න බෑ කවදාවත්. දුර්වලතාව දකින්න ඕන සමාජයත් එක්ක වෙනමකට ඕන. විශ්වාස කරන්න කියන එක කියන්නේ. නොවැත්ත උනත් ඇතුළු කරනකොට අපේ දුර්වලතාව පින්නතුනි මතුවෙන්න පුළුවන්. අන්න සත්පුරුෂ ඇතුළු කරනකොට තමයි දුර්වලතාවයේ දැනගෙන දුර්වලතාවය හඳුනගෙන ඇයි මේ සත්පුරුෂෙක් නම් කියලා දෙනවනේ කියලා. ඒක ඇදිවර පළවෙනි අංගයේ සත්පුරුෂ ශාස්ත්‍රය ලැබුණාම ඉතුරු අංග ටික පින්නතුනි දෙයටම ලැබෙනවා. දැන් අකිත්ති තාපස්තුමා වරදුනක් කියනවා. පළවෙනි එක තමයි ලෝභය මගේ සිත කවදාවත් නොපෙළේවා. මට වරයක් දෙන්න. 2 දේශය මගේ හිත කවදාවත් නොපෙළේවා. මට වරයක් දෙන්න. 3 එක මට ජීවිතයේ තියෙන තුරු සත්පුරුෂය නොනැත්තම් නැසුරු කරන ලැබේවා කියලා මට වරයක් දෙන්න. ඊට පස්සේ සද්දේ උලජ්ජ වහනවා. ඔබ තමවරෙන් පිළිලන්ට. ඊට පස්සේ මේ දේශනාවේ කියනවා දෙන්නතනේ මට සිල්වතුන්ටම දන් දෙන්න ලැබේවා කියලා මට වරයක් දෙන්න. සිල්වතුන්ටම මට දන් දෙන්න ලැබේවා කියලා මට වරයක් දෙන්න කිව්වා. සිල්වතුන්ටම පින්නතුනි ලස්සන දේශනාවක් තියෙනවා කවුද? අනාථ පිණ්ඩික සිටුතුමා. දවසක් පන්සලට ආපු වෙලාවක බුදුහාමුදුරුවෝ වහන්සේ සිටුතුමනි. ඉස්තර සිටුමාලිගාවේ හරි හරියට දන් දුන්නානේ. දැන් දන් දෙන්නේ නැද්ද කියලා ඇහුවා. දැන් දෙනවා. ඉස්තර වගේ දෙන්න බෑ. ස්වාමීනි දැන් දන් දෙන්නේ නියුඩහාලි වතු කාඩිහුදි විතරයි කිව්වා. නියුඩහාලි වතු කාඩිහුදි විතරයි කිව්වා. ඒ තුනම විතර ධනතලාවක් තිබුණානේ. ඕන වෙලාවක පඤ්ඤත්තානේ වාසනානි. ආසන තනවල තිබුණා. මොකද ස්වාමීන් වහන්සේට ඕන කෙනෙකුට ඇවිල්ලා පැටලු දාන්න ගන්න පුළුවන්. දාන්සමවත් තිබුණා. නමුත් ඉස්තර වගේ දෙන්න බෑ. දැන් නියුඩහාලි වතු කාඩිහුදි විතරයි දෙන්නේ. බුදුහාමි ඒ ආම්දුරු වැඩලා දාන ගණන්තල ආපවත් නේද? මට බලන හැටි දැක්කම දුකයි. ඇයි? ඒ දානේ කටුකයි. නියුඩහාලි වතු කාඩිහුදි නීරසයි අමිහිරි. බලදන්ට බෑ කියලා කිව්වා. බුදුහාමි කළා. දන් දෙනකොට කවදාවත් ඒ විතර දන් දෙන්න එපා කියලා. ඇයි? මේ දඹදිව මම බුදු වෙන්න කලින් වේලාම කියලා අන්න එකක්. මම දඹදිව බුදු වෙන්න කලින් වේලාම කියලා බමුණෙක් කියලා හිටියා. ඒ කාලේ දඹදිව මිනිස්සුන්ට මම අඬ ගහ කන්න දුන්නා. අඬ ගහලා කන්න දුන්න එක මිනිහෙක් අතරවා. තෙරුවන් සරණ ගිය එක මිනිහෙකුටවත් නට දන් හෙන්ද බෙදාගන්න. ඒ නිසා ඒ දානේ මහත්කලෝනෙත් නෑ. පන්තිල් තබා තෙරුවන් සරණ ගිය මිනිහෙකුට දන් හෙන්ද බෙදාගන්න බෑ.
ඒ නිසා දානේ මහත්ඵලුනේ නැහැ මානසංසරුනේ නැහැ. පින්නතුන් භික්ෂුව දුසිල්වත් නම් දායකයා සිල්වත් නම් දායකයාගේ සිල්වත් භාවය නිසා ඒ දානේ අනිසංස තියෙනවා. අනිත් එක දායකයා දුසිල්වත් නම් භික්ෂුව සිල්වත් නම් භික්ෂුවගේ සිල්වත් භාවය නිසා ඒ දානේ අනිසංස තියෙනවා. දායකයන් භික්ෂුව දෙන්නම දුසිල්වත් නම් ඒක නිකන් ආහාර වේලා විතරයි. කැම වේලක් විතරයි ඒක. දායකයන් භික්ෂුව දෙන්නම සිල්වත් නම් ඒ දානේ මහත්ඵලයි මානසංසයි. ඒක කිව්වේ සිල්වතුන්ටම මට දන් දෙන්න ලැබේවා කියලා මම බරයක් කියලා. අන්තිමට ආනව සංකල්පිරුව. තව බරයක් ඉල්ලන්න අන්තිම බරේ දෙන්න. අගේ තාපස්තුමා කියනවා සද්දෙවිතුනේ ආයි ජීවිතේට මගේ ඉස්සරහට පේන්න එපා කිව්වා. ඔබතුමා මට මගේ ජීවිතේට ආයි කවදාවත් මගේ ඉස්සරහට පේන්නවත් ඉන්න එපා කිව්වා. ඊට පස්සේ කියනවා ඉතින් මිනිස්සු මාව දකින්න හරි ආසයි. ගැහණු පිළිවි ඔක්කොම මාව දකින්න හරි ආසයි. ඇයි ඔයා මාව දකින්න ප්‍රතික්ෂේප කරන්නේ? නෑ ඔබතුමා ලස්සනයි. මගේ හිත වෙනස් වෙන්න පුළුවන්. ඒ මගේ ප්‍රාර්ථනාව වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ආයි මගේ ඉස්සරහට ඉන්න පේන්න කවදාවත් දෙන්න එපා කිව්වා. ඒ තමයි දැන් ඉල්ලකෝල මේ අමුතු පාඩකෝලක් නෙමෙයි. ඉතින් මේ අන්තිමට බුදුහාමුදුරු දේශනා කළා සිටුතුමනි. ඔබතුමාට දැනගන්න ඕනකම තිබුණේ මගේ අතීත කතාවනේ. ඔය තමයි මම අතිත්ති තාපස්තුමාට ජීවත් වෙලා ඉන්න කාලේ ඉල්ලපු වර ජීවිතේ සැදෙලා තියෙනවා. අන්තිමට බුදුහාමුදුරු මතක් කළා එදා අකීති තාපසයා වෙලා ඉපදුනේ වෙන කවුරුත් නෙමෙයි මමයි. ඒ කියන්නේ අපේ බෝසතාණන් වහන්සේ. එතකොට මේ දේශනාවේ කියනවා දෙන්නුනේ එදා සක්‍රියා නැත්තම් සද්දේ රජු බවට පත් වුණ වෙන කවුරුත් නෙමෙයි කිව්වා අනුරුද්ධ මහ රහතන් වහන්සේ. අවුරුදු 250 ජීවත් වුණා මේ ශාසනයේ. බක්කුල මහ රහතන් වහන්සේ 160යි. ඊට පස්සේ වැඩිපුරම ජීවත් වුණේ අනුරුද්ධ මහ රහතන්. අනුරුද්ධ මහ රහතන් වෙන්නේ නෙමෙයි අනුරුද්ධ මහ රහතන් බුදුහාමුදුරුවෝ තාත්තගේ මල්ලිගේ පුතා. බුදුහාමුදුරුවෝ තාත්තගේ මල්ලිගේ පුතා. ඒ ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ තාත්තගේ මල්ලිගේ පුතානේ. බුදුහාමුදුරුවෝ තාත්තා සුද්ධෝදන රජුව සුද්ධ රජුගේ මල්ලි තමයි අමිතෝදන. අමිතෝදනගේ සාගේ පුතා තමයි කවුද? ආනන්ද හාමුදුරුවෝ. මේ පරම්පරාව ගන්නේ සුක්ලෝදන, සුද්ධෝදන, දෝතෝදන, ඕතෝදන, ඕදන කියන්නේ පාලි බක්කලට. බතින් බලතින් මේ පරම්පරාව කාටවත් කිසිම පිටුතුනි අඩුවක් නැහැ. මේ තාත්තනා එන්නක් කරන්නේ පිටින් නිසා පිටුතුනි තවත් ධර්ම දේශනාවකට යන නිසා මෙතකින් මේ දේශනාව ආමාර කරන තයන් බොහෝම චන්ද්‍රාවේ පිටුතුනි මේ දේශනාව ශ්‍රවණය කළ අකිත්ති ඥාතකයේ ඥාතක පුතේ මේ පිටුතුනි පොන්චි කට අනුශාසනාව ඉගෙන ගත්තේ දානීය ගැනම අත්‍රීම ගැනම තමයි පිටුතුනි මේ දේශනාවේ තියෙන්නේ. එකක් දේශේ දුරු කිරීම අනිත් එක ලෝභය මගේ හිත නොපෙළවා කියලා ප්‍රාර්ථනාව නොව නැත්තම් සත්පුරුෂයන් ඇසුරු කරන ලැබේවා කියලා කියන පින්තුල් ප්‍රාර්ථනාව. මේ උතුම් දේශනාව ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කිරීමෙන් පාල කරගත් උතුම් පුණ්‍ය සම්පදේ පින්වත් හැමදෙනාටම මේ ධර්ම ශ්‍රවණමේ කුසලය නිවන් දොරටුවක් බවට පත් වේවා. සාදු පින්නතුන් අපි පන්සල් සමාදන් වුණා. අපි සම්බුද්ධ පූජාවක් කරත්තුවා. ඒ වගේම අකිත්ත ජාතකයේ බොහෝම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කළා. නිරස් කරගත් උදාාර කරගෙන අපි අනුමෝදන් කරමු. මේට වර්ෂයකට පෙර ආතෝ මිය පල්ලව සපත්තන්ට විල්බට් හෙට්ටිපතලන අපේ ආදරණීය පියාණන් වහන්සේට අපේ හෙළන් හෙට්ටිපතලන මෑණියන් වහන්සේගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන්ට දරුවන්ගේ සීයට මේ උතුම් පිනම නෝදන් වේවා. තාත්තගේ සංසාර ජීවිතයේ සසර ජීවිතයේ සුවපත් වේවා. ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කොටගෙන මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළදී තාත්ත නිවනින්ම දිවිසනසේවා. සාදු සාදු. එවාගේම WD රත්නාවතී මෑණියන්ගේ ආදරණීය පුතුණවන් වූ මීට තෙමසකට වලේ හදිසියේ මේ පල්ලව සපත් වුණු ප්‍රසන්න ප්‍රදීප් අත්තනායක තරුණ මහත්මයාට පුතුණවන්ට අපේ ගුතුතුව චන්දන විහාරස්ථානයේ ගිහිල්ලා දානේ පිළිගන්වන බොහොම කරුණාවෙන් මෛත්‍රී පුතුණවන්ට පින් අනුමෝදන් කළා. ඉතින් අද ප්‍රසන්න ප්‍රදීප් අත්තනායක පුතුණවන් අපි රැස් කරගත් මේ උදාාරතර පින සතර වසනතුරු නිවන් දකිනතුරු කවදාවත් එබඳු අකල් මරණයකට පත් වෙන සිදු වේවා. උපෝප සෑම ආත්ම භාවීක දීම දිනාතුරු සම්පත් දෙකින්ද
ලෞතර ධර්මත් අවබෝධ කොට ලැබෙන සැනසෙන්නට මේ උතුම් කියන හේතු වාසනා වේවා කියලා අසුභ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතේ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු කැස්කරගන් පුදාරිතර පිනාත දෙවියන්ට අනුමෝදන් කරමු පින්කමෙති සම්මෙත් දෘෂ්ටික දෙවියෝ මේ උතුම් පින අනුමෝදන් වේවා දෙලන් හෙට්ටි පතරන අපේ ආදරණීය මෑණියන් වහන්සේට පින්වත් දරුවන්ට මේ පින්කම කරගන්නට උදව් උපකාර කළ නාමදීපයිචි කල්යාණ මිත්‍ර හැමදෙනාට දෙවියෝ ආශිර්වාද කරත්වා දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා දෙවියෝ නිවන් ලැබෙත්වා ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු සදා වන්දනා කරගන්න සුද්ධාතාව දේශනා කරනවා අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සම්බ සම්පatti මේවක අතෝ නිබ්බාන සම්පatti ඉමිනා